සර් මේ ජෙන්සි පරම්පරාවේ ඉන්න අපි ටිකක් වේගෙන් කඩාගෙන වැටෙනවා කියලා මෙන්න මෙහෙම මට කිව්වේ මගේ පන්ති ආපු ශිෂ්‍යයාවක් ආපු එක්කෙනෙක්. එයා මං හිතන්නේ දැනට අවුරුදු 3කට විතර උඩදී A level කරපු එක්කෙනෙක්. මම ජීවත් වෙන මේ ප්‍රදේශයත් එක්ක එහා පැත්තේ කෙඹුලාවල පාර්ලිමේන්තුව ගාව තියෙන කෙඹුලාවල ජොගින් ට්‍රැක් එකේ මම පොඩක් ඇවිදින්න යනවා මට විවේකයක් ලැබෙන හැම මොහොතකදීම වගේ. මොකද හේතුව ඒ ඇවිදින එක ඊටාම ශරීරයට ඊටාම වැදගත් කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා පුළුවන් හැම වෙලේම එළියට ගිහිල්ලා එළියේ තියෙන දේවල් විඳින්න නේ ඒ දේවල් බලන්න මම උත්සාහ කරනවා. ලොකු දුරවල් වල යන්නේ නැතත් ළඟ තියෙන දේවල් ටිකෙන් හරි සතුටු වෙන ක්‍රමයක් මගේ ගාව තියෙනවා. ලොකු දේවල් වලින් නැතත් ළඟින්. දුර ගිහිල්ලා අනුරාධපුරේ ගිහිල්ලා වැවක් ගාවට ඉන්නවට වඩා සමහර වෙලාවට නේ මාදිවිල තියෙන පොකුණක් ගාව ඉඳගෙනත් සතුටු වෙන කෙනෙක් තමයි මම. එහෙම තමයි ජීවිතය හැදගිලා තියෙන්නේ. මොකද මේ කාර්ය ලැබිච්ච ජීවිතය ඇතුලේ සියල්ල ප්‍රාර්ථනා කරන්න අපිට බෑනේ පුතා. අපිට ලැබිච්ච ජීවිතය ඇතුලේ සියල්ල ප්‍රාර්ථනා කරන්න බෑ. ඉතින් මම ඔන්නෝම යන වෙලාවකදී මං එදා ගියේ සාමාන්‍යයෙන් මම යන්නේ දකුණෙන් තමයි සාමාන්‍යයෙන් මිනිස්සු ඒ කියන්නේ මෙහෙම ලොකු රවුමක් තමයි තියෙන්නේ. රවුමේ මෙහෙ ඉඳලා මෙහෙට තමයි සමහර අය ගොඩක් වෙලාවට යන්නේ. මම මගේ පොඩි පුතයි ගියේ. මම එදා තීරණය කරා මේ පැත්තේ ඉඳලා මේ පැත්තට යන්න. එතකොට මට මිනිස්සුන්ගේ සම්මුඛ වෙනවා. මුහුණට මුහුණ මුණ ගැහෙනවා. ඒ දෙපැත්තට මෙනා ඉන්නවා. නමුත් මේ පැත්තට තමයි ගොඩක් අය යන්නේ. අර ඊතල ගහලා තියෙන්නේ මේ පැත්තට. ඉතින් ඉඳලා අනිත් පැත්තට කෙනෙක් ගියොත් මොකද්ද? ටික වැරදිට බලන විදිහට ඉන්නේ. ඒකට මම අනිත් පැත්තට ගමන් කරා. එතකොට මට එන මිනිස්සුන් මුහුණට මුහුණ සම්මුඛ වෙනවා. මේ සම්මුඛ වීමේදී මට ටික දුරක් ගියාට පස්සේ අර කිඹුලාවල තියෙන මේ ස්ට්‍රීට් ෆුඩ් එහෙම පාස් කරලා ඒ වංගු අරගෙන ටික දුරක් යනකොට මගේ පන්ති ආපු ශිෂ්‍යයාවක් මට මුණ ගැහුණා. එයා ටිකක් ලොකු සයිස් එකේ කෙනෙක් මේ එයා මගෙත් එක්ක කතා කරා මම දැක්කම වැන්දා වෙනදටත් මට සමහරලාට හම්බ වෙනවා. මම එදා එන ගමන් කතා කරා මම කිව්වා යන්න මගෙත් එක්ක මේ පැත්තට යන් කියලා. ඔන්න දැන් මගෙත් එක්ක අය ගමන් කරනවා මම අයට ආරාධනා කරා අනිත් පැත්තේ මාව අහවල් තැනින් නැවතුනාට පස්සේ ඔයාලට පුළුවන් නේ අනිත් ටික නැවත වතාවක් මේ පැත්තට මං ගියා වගේම යන්න කියලා. ජීවිතේත් අපි ඉඳලා හැමදාම යන පැත්තට නැතුව වෙන පැත්තකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕන අපිට හිතන්නේ නැති දේවල් අපිට ජීවිතේ සම්මුඛ වෙනවා. ඒතර මතක තියාගන්න. අය කතාවෙන් එන ගමන් ගේ ෆෙයාර් එකක් කඩාගෙන වැඩිච්ච එකක් ගැන මගෙත් එක්ක කිව්වා. ඊට පස්සේ පික්මි එකක් දාගෙන ඒ ළඟ ඉඳලා එනවා කිව්වා මෙතනට ඇවිල්ලා මෙතන පැයක් විතර හිටියාම හිතට නිදහස් කියලා කිව්වා. කොහොම කතා ටිකක් කියන ගමන් මට එක තැනකදී කිව්වා සර් අපි අපේ ජෙන්සි පරම්පරාව ලේසියෙන් කඩාගෙන වැටෙනවා කියලා. මම අන්න ඒකට තමයි උත්තර දෙන්න හදන්නේ. ඒක මං හිතන්නේ මේ වීඩියෝ එක බලන ආදරණීය දුවල පුතාලටත් ගොඩාක් වැදගත් වෙනවා. මම මනෝවිද්‍යාඥයෙක් නෙමෙයි. මං කවුන්සලින් කරන කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා මට පුළුවන් ප්‍රමාණයට තමයි මම ඔයාලට මේක කියන්නේ. පුතේ මම මේ දැකපු ලෝකය හරි ලස්සන ලෝකයක්. මම දැකපු ලෝකය. මම හරි ලස්සනට සතුටින් ජීවත් වෙන මිනිහෙක්. මම මගේ කල හැකි ප්‍රමාණයේ වැඩ ප්‍රමාණය ඔක්කොම කරන જાතියෙක් කෙනෙක්. ඒ වගේම ජීවිතෙන් සියල්ල ප්‍රාර්ථනා කරන්නේත් නැති කෙනෙක්. ජීවිතෙන් සියල්ල ප්‍රාර්ථනා කරන්නේත් නැති කෙනෙක්. මම කල්පනා කරා ඔබේ පරම්පරාව ලේසියෙන් කඩාගෙන වැටෙන්නේ ඇයි? ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ නරක හින්දාද? නෑ. ඔයගොල්ලෝ හොඳ හින්දා. ඔයගොල්ලෝ ගොඩාක් හොඳ අය. ඕගොල්ලන් ගත්තොත් සාමාන්‍යයෙන් බැලුවොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා මොකද්ද? ඔයගොල්ලෝ පරිසරයට හරි ආදරේ. නේ ඔයගොල්ලන්ට කොහේ හරි අලියෙක් මැරුණහම ඔයා මොකද්ද? ගොඩාක් දුක් වෙනවා. දුක් වෙනවා. අර ඇක්සිඩන්ට් එකක් වෙනවා ඔයගොල්ලෝ දුක් වෙනවා. ඔයගොල්ලෝ ගිහිල්ලා උදව් කරනවා. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේ විවිධ ශ්‍රමදාන වගේ දේවල් දාලා ඒගොල්ලන්ට කෑම යවන වගේ දේවල් මට්ටමට ඔයගොල්ලෝ පත් වෙනවා. හරි නේද? ඒ කියන්නේ පුළුවන් ප්‍රමාණය ඔයගොල්ලෝ කරනවා. ඔයගොල්ලෝ ගොඩාක් හොඳ අය. ඔයගොල්ලෝ ගොඩාක් නරක අය නෙමෙයි. ඒ නිසා පරිසරයට ආදරය කරන, සතාසිව්පාවට ආදරය කරන නේද? හරි බොහෝ දේවල් වලින් කම්පාවටපත් වෙන පිරිසක්. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කම්පාවටපත් වෙන්නේ කුමක් නිසාද? ඒකට බලපන ප්‍රධාන හේතුව තමයි පුතේ ඔයගොල්ලන්ගේ අතේ තියෙන ජංගම දුරකථනය. මම කියන්නේ මේක නවත්තන්න කියන එක නෙමෙයි. නවත්තන්න කියන එක නෙමෙයි. අපි කොහොමද ඒක තියාගෙන අපේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්නේ? පුතේ ඉස්සර මිනිසුන්ට තරඟේ තිබුණේ ගමේ මිනිසුත් එක්කනේ.
ඉස්සර මිනිසුන්ට තරඟ තිබුණේ සමහරවිට නගරයක නම් නගර කීප දෙනත් එක්ක. ඉස්සර මිනිසුන්ට සමහරවිට තරඟ තිබුණේ රටේ මිනිසුත් එක්ක. දැන් ඕගොල්ලන්ට තරඟ තියෙන්නේ මුළු ලෝකෙම මිනිසුත් එක්ක. ලෝකේ තියෙන බොහෝ දේවල් ඔබ දකිනවා. මේ ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු ඔබ ෆෝන් එක අතට ගත්තාම ඔබට මේව දකින්න ලැබෙනවා. ලෝකේ අසාර්ථක වෙච්ච මිනිස්සුන්ට වඩා ඔබ සාර්ථකත්වයේ තමයි මේකේ පොසිටිව් පැත්ත තමයි ගොඩක් වෙලාවට දකින්නේ. හරි එතකොට මේ ලෝකෙත් එක්ක තරඟ කරන මට්ටමට ඔබටපත් වෙනකොට ඔබේ මනස අතිශය ගැටීමටපත් වෙනවා. ඔබ දකින්නේ ප්‍රේමය ගැන ආදරය ගැන සුන්දර කතා විතරයි. සමහරවිට අසුන්දර කතා දකින්න ප්‍රමාණය ඔබ අඩුයි. හරි ඒ වගේම එක එක මිනිස්සු සාර්ථක වෙච්ච එක එක ක්‍රම ගැන කතා කරනකොට ඔයා ඒ ක්‍රම ගොඩක් මැද මොන වෙනවද? අසරණ වෙනවා. ඔයාගේ ක්‍රමය ගැන හොයන්නේ නැහැ. ඔයා මේක කම්පෙයා කරන ප්‍රමාණය වැඩි. ඔයා මේක සංසන්දනය කරනවා. පුතා ජීවිතේ එහෙම සංසන්දනය කරන්න බෑ. ජීවිතේ එහෙම කම්පෙයා කරන්න බෑ. ඔයාට ලැබිලා තියෙන ඔයාට ආවේනික ගමනක් යන්න. ඔයාට ආවේනික ගමන ඔයා යන්න ඕන. එතකොට මේ ඔක්කොම කරන දේ ඔයාට මේ KFC එකේ අයිතිකාර මහත්මයා දිනු වෙච්ච විදියට දිනු වෙන්නත් බෑ. ඔයාට අපි ගත්තොත් එහෙම බිල් ගේට්ස් දිනු වෙච්ච විදියට දිනු වෙන්නත් බෑ. ඔයාට ශකීලා වගේ වෙන්නත් බෑ. මෙහෙම වෙන්න බෑනේ. මේ ඔක්කොම එක සැරේ පතන්න බෑනේ ඔයාට. නිසා ඔයා කියන කෙනා ඔයා දැනගන්න ඕන මගේ ක්‍රමය මොකක්ද? අනිත් එක ඔය සාර්ථක වෙච්ච මිනිස්සු ගොඩක් වෙලාවට සාර්ථක වෙලා තියෙන්නේ අනුන්ගේ දේවල් දිහා බලලම නෙමෙයි. ඒකනේ අපි ඒගොල්ලන්ගේ ක්‍රම ගැන කතා කරන්නේ. සාර්ථක වෙච්ච අය සාර්ථක වෙලා තියෙන්නේ අනුන්ගේ ක්‍රම දිහා බලලා නෙමෙයි. ඒගොල්ලන්ගේ ක්‍රමය. දැන් අපි කියන්නේ අන්න මෙයාගේ ක්‍රමය. මෙයාගේ ක්‍රමය. මෙයාගේ ක්‍රමය කියලා. නිසා ඔයාගේ ක්‍රමයකින් තමයි පුතා ඔයා මේ ලෝකේ ඉස්සරහට යන්න ඕන. අනිත් මිනිසුන්ගේ කතා ජීවිතේට ගන්න ඕන. ධෛර්ය සම්පන්න වීමට ඒක වැදගත්. හැබැයි සංසන්දනය නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. නිසා අද ඕගොල්ලෝ මුළු ලෝකෙත් එක්කම තරඟ කරන අය බවට පත් වෙලා තියෙනවා. ඉතින් නිසා ලෝකෙත් එක්කම තරඟයක් තියාගන්න එපා කියන එක තමයි මගේ අදහස තියෙන්නේ. ඒ නිසා ලේසියෙන්ම ඔබ කඩාගෙන වැටෙනවා. ඔබ හිතනවා ප්‍රේමයෙන් කඩා වැටිච්චාම අනේ මගේ ප්‍රේමය විතරයි කඩාගෙන වුණා. තව ෆෝන් එක ගත්තාම ආදරයෙන් ඉන්න යුවලක් වලට දක්නට ලැබෙනවා. ජීවිතේ එහෙම නැහැ. මේ මට්ටමේ මම අවුරුදු 42ක ජීවිතයක් ගෙවලා තියෙනවා. ජීවිතේ සමහර දේවල්දී තියෙන ඕනේ ප්‍රධානම දේ තමයි පුතා ඉවසීම කියන කාරණා. ඉවසීම සහ අනෙකත් එක්ක හැමතිස්සෙම සංසන්දනයේට යන එක තරම් මානසික වදයක් තවත් නැහැ. හරි ඒක තුල තමයි ડિප්‍රෙෂන් කියන ගතියට ඔයා යන්නේ. විශේෂයෙන්ම Tamanට ලබාගත යුතු ඉලක්කය තියෙනවා. හැබැයි ඒ ලබා ගැනීමට යන මාර්ගය ඔයා හොයාගෙන නැහැ. මම කියන්නේ ඔයාගේ මාර්ගයේ යන්න. ඔයාගේ මාර්ගය තමයි ඔයාගේ ක්‍රමය තමයි සාර්ථක වෙන්නේ. හැබැයි ඒක ඇතුලේ ඔයා මොකක්ද? අනිත් මිනිසුන්ගේ තියෙන සමහර සාර්ථක කැලි ගත්තට කමක් නැහැ. අසාර්ථක දේවල් ගන්නේ නැතුව. නිශ්චිත ඉලක්කයක ඔයා අනිවාර්යයෙන්ම ගමන් කරන්නට ඕන. ඒ නිසා මැටි පිඟානක් වුණොත් මැටි පිඟානක් බිමෙන් උඩ ඉඳලා තෑරියොත් බින්දෙනවා, කැඩෙනවා, විනාශ වෙලා යනවා. ඔයා මැටි පිඟානක් වෙන්න එපා. ඔයා රබර් බෝලයක් වගේ වෙන්න. බිමට වැටුණත් නැවත මොකද උඩට එන මට්ටමට පත් කරගන්න ඕන. ඒක තමයි මට ඒ කියන්නේ ඔබ කඩා වැටෙන්නේ ඇයි කියන එක ගැන මගේ තියෙන අදහස. ඒ නිසා ඔබ ගොඩක් හොඳ කෙනෙක් නේ, අසාධාරණට අයිතියට හඬනගෙන කෙනෙක්. අනිත් එක මම අර හැමදෙස්සම වාර දෙන උපදේශ තමයි මේ ලෝකේ තියෙන හැමදේම තමන්ගේ කරගන්න යන්න එපා. නේ අර මම දැක්ක භික්ෂුන් වහන්සේ නමක් බණට කියනවා හරි ලස්සනට කිව්වා කම්පා නොවන හිතක් හදාගන්න කියලා. ඔකට මම බුදුදහමෙන්ම ඔයාලට කාරණාවක් කියලා දෙන්නද? මම හිතන්නේ දැන් ඔයගොල්ලෝ ගොඩක් බුද්දිසම් ගැන කතා කරනවානේ. මමගේ ජීවිතයට අරන් තියෙන කොටස මම ඔයාලට කියන්නම්. ලාභ, අලාභ, අයස, යස, නිന്ദා, ප්‍රශංසා, සුඛ, දුක්ඛ මැදිහත් සිතින් ඉවසන්න ඕනේ කියන කාරණාව. අටලෝ දහමින් කම්පා නොවීම කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකනේ. ඒ නිසා මම නම් මගේ ජීවිතය ගෙවන්නේ එහෙම තමයි. ඒ නිසා ඔයා නේද පීඩනය දරා ගන්න වෙනවා අපි හැමෝටම. ජීවත් වෙනකොට එහෙම තමයි පුතා. ප්‍රශ්න විභාග මේ ඔක්කොම එනවා. ඒවා සාමාන්‍යයි කියලා හිතන මට්ටමින් විතරයි පුතේ අපිට මේ ජීවිතේ ලස්සන කරගන්න පුළුවන්. ඒවා අසාමාන්‍යයි. මට විතරයි වෙන්නේ. මට විතරද මෙහෙම වෙන්නේ කියලා එහෙම නෑ. මේ ලෝකෙ මිනිස්සුන්ගේ කතා ඇතුලේ සුන්දර කතා වගේම පුතා අසුන්දර කතා ඕන තරම් තියෙනවා. ඔයාගේ කතාව සුන්දර කතාවක් වෙන්න නම් ඔයා හිතන විදිය තමයි පුතා වෙනස් කරගන්න ඕනේ. හිතන විදියත් එක්ක තමයි වෙනස් වෙන්නේ. නිසා මං හිතනවා ඔබට පුළුවන් මං කිව්වා මං කවුන්සලර් කෙනෙක් නෙමෙයි. මට මේකට මොකද්ද ඒ විදියට උත්තරයක් දෙන්න බෑ. හැබැයි මම ගුරුවරයෙක් හැටියට ඔයාට මේ දෙන උත්තරේ මං හිතනවා ඔයාට එක පැත්තකින් වැදගත් වෙයි කියන කාරණාව. ඒ වගේම ඔයා නිශ්චිත අරමුණක ඉන්නකොට අනිත් එක තව එක කාරණාවක්. දැන් අපි හිතමුකෝ හැම දවසක්ම පුතා ඉලක්කයට හරියටම යන්නේ නැහැ අපේ ජීවිතවල.
එහෙනම් අපි ඉලක්කයට මෙහෙම යනවා කියලා හිතුවට හැම දවසක්ම මෙහෙම ඩෝංගල් මෙහෙම හරියට ඉලක්කයට යන්නේ නැහැ. හරි නේද? මොනතරම් ඉලක්ක කරගෙන සමහර දේවල් කරත් ඒ ඉලක්ක නිසා එක දවසක් ඔයාගේ බිඳ වැටුණු පමණින් නේ අද දවසේ මගේ අපෙත් වෙනවා. අපි දැන් උදේ පාන්දර සමාලාවට මේ ටික ඉවර කරනවා කියලා අපි වාඩි වුණාම හවස් වෙද්දි සමාලාවට අපිට ඒක ඉවර කරගන්න බැරි වෙනවා. ඉවර කරගන්න බැරි වෙනවා. අපි හැබැයි මොකද්ද? හරි කරපු දේ යම් වැඩක් කරලා තියෙනවා නම් අපි තෘප්තිමත් වෙනවා. අපි ඊළඟ දවසේ වෙලාවක් අරගෙන මේ දේවල් කරනවා. යන්න එහෙම තමයි යන්නේ. ඒ නිසා අපි හිතන ඉලක්ක වලටම හැම දෛනිකවම අපේ ජීවිතය ගෙනියන්න බෑ. ඒ වගේ දේවලුත් ඔයා වගේ ජීවිතයට ගන්න කියලා තමයි මගේ අදහස තියෙන්නේ. ඒ නිසා ජෙන්සි පරම්පරාවේ ඔයගොල්ලෝ ලේසියෙන් කඩා වැටෙනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් හොඳයි සංවේදී කියන එක. හැබැයි අධි සංවේදී වෙලාම මේ ලෝකේ ජීවත් වෙන්න බෑ. මේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඔයා නිර්මාණය කරපු දෙයක් නෙමෙයි. ඔයා විසින් විසඳිය යුතු දෙයක් නෙමෙයි. ඒ නිසා ඔයාගේ ගමන යද්දී මොකද්ද? අතිශය වැදගත් වෙනවා. මම ලස්සන ප්‍රකාශයක් කියලා මේ වීඩියෝ එක නවත්තන්නම්. පවුලු කොයියෝ කියලා ලේඛකයෙක් ඉන්නවා. හරි ලස්සන ප්‍රකාශයක් කරනවා. මොකක්ද දන්නවද? Tamanට සතුට අහිමි වූ ස්ථානයේ නැවත සතුට සොයන්න යන්න එපා කියලා. නැවත අහිමි වෙන්නේ සතුට. මං ආයෙ කියන්නේ ඔබට සතුට අහිමි වූ ස්ථානයේ නැවත සතුට සොයන්න එපා. මං උදාහරණයකින් පැහැදිලි කරන්නම්. ඔයාගේ ප්‍රේම සම්බන්ධයක් ඔයාගේ ජීවිතයට මාර පීඩනයක් වෙනවා. සමහර අය සම්බන්ධතාවවලදී මාර ප්‍රෙෂර් එකක් ගන්නවා නේ. අධික පීඩනයක් ගන්නවා. ඒ පීඩනේ අපේ හිතම ඒක බ්‍රේක් අප් වුණා කියලා. ඒක කැඩුනා කියලා. ඔයා නැවත වතාවක් ඒ තරම් පීඩනයක් තිබ්බ තැනක ආයෙ සතුට හොයන්න යනවනම් අන්න ඔයාට නැවත වතාවක් ඔයාගේ සතුට අහිමි වෙනවා. ඒ නිසා මේ කාලය තුලදී දරාගෙන පොඩි විවේකයක් අරගෙන නැවත වතාවක් ජීවිතය ගැන හිතලා නේද ඉස්සරහට යන එක තමයි මම හිතන්නේ අතිශය වැදගත් වෙන කාරණාව කියලා. ඒ නිසා සතුට අහිමි වූ ස්ථානයේ යලි සතුට හොයන්න යන්න එපා. ඒක කවදාවත් ඔයාට ලැබෙන්නේ නැහැ. එහෙනම් මේක මට පුළුවන් ආකාරයට තමයි මම ඔයාව දැනුවත් කරේ. ඔයගොල්ලෝ ඉස්සරහට ගෙන යන්න අපි වගේ මිනිස්සු ඉන්නවා අපිත් එක්ක කතා කරන්න මොන හරි ගැටලු තිබ්බහම අපිට පුළුවන් ඔබට සහාය වෙන්න. මොකද අපි ඒ සහාය දෙන්නේ අත්දැකීම් වලින්. පුතේ මට නම් මේ ජීවිතේ මාරම සුන්දරයි. හැම දවසක්ම සුන්දරව ගත කරපු කෙනෙක් තමයි මම. හිතන විදියෙන් තමයි බොහෝ දේවල් තීරණය වෙන්නේ. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් පොලිටිකල් සයන්ස් වලින් ලෙජන්ඩ් කෙනෙක් වෙන්න, ලෙජන්ඩ් කෙනෙක්ගෙන් ඉගෙන ගන්න. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේශපාලන විද්‍යා පන්තිය, දේශපාලන විද්‍යාව, හේමප්‍රිය කවිරත්න, රොටරි නුගේගොඩ, වේල්ස් මොරටුව, ඔන්ලයින් ලංකාවටම YouTube ඔස්සේ පාඩම් නැරඹීමට අපගේ YouTube channel එක වෙත පිවිසෙන්න. විමසීම් 070 566 0492